වැඩි කරනවා. විජේරත්න අයියා කියන්නේ මම නෙවෙයි කියන්නේ. දැන් එතකොට කීයද ලංසුව? කීයද? 57යි. 57000යි. ලස්සන ටෙඩි බියා රුපියල් 57000යි විජේරත්න අයියට. විජේරත්න අයියට. දැන් අපේ හාමුදුරුවෝ එලාම් එක පැහැදිලිව තියලා නේද තියෙන්නේ? කියලා තියෙන මගේ සාක්කුවේ තියෙන්නේ. මන් දන්නේ නැහැ දෙව්වද කියලා බැදනකොට මම අල්ලනවා. හරි. දැන් පැහැදිලි වැඩේ. අපේ එලාම් එක දීම හාමුදුරුවෝ ඉන්නව නේද? ඉන්න. උන්වහන්සේ පොඩ්ඩක් ඉන්න මේ හරියෙන්. හරි. අපි දන්නේ ඒගොල්ලන්ගේ කැපකිරීම ඒගොල්ලන්ගේ තරඟය සැන්ඩෝමල්ලි තුනෙන් වැඩි කරා විජේරත්න අයියා. වෙලාව නම් වෙලාව තියලා තියෙනවා. සැන්ඩෝ 60යි සැන්ඩෝ කොල්ලා. පුතේ රත්තරන් පුතේ 60යි රුපියල් 8000යි. දෑවරයි 60යි. දෑවරයි 60000යි. දෑවරයි ආවරදේ කුත්තිවරයි. දෑවරදේ කුත්තිවරයි. දැන් වදින්න තියෙන්නේ ඒ වාසනාවන්ත එලාම් එක. මම දන්නේ සුරවීර දන්නේ නැහැ. ඒක කොයි වෙලාවේ වදීද? අන්න ඒක වදින වෙලාවේ කාගේද නම තියෙන්නේ? කවුද ලංසුව තියලා තියෙන්නේ? අන්න ඒ කෙනා අනිවාර්යයෙන්ම ජයග්‍රාහකයා වෙනවා. තරඟාවලියේ මේ ලස්සන ටෙඩි බියාගේ මේක වාර්තාගත ඉතිහාසගත මේ පුරවරේ විහාරගල රජමහා විහාරස්ථානයේ ඉතිහාසයට එක්කම රන් අකුරෙන් ලියවෙන වටිනාම අවස්ථාවක්. 63යි විශ්ව මං හිතන්නේ රුපියල් 3000න් වැඩි වෙලා යනවා දැන් නේද? රුපියල් 3000න් වැඩි වෙනවා. රුපියල් 63000යි. 63000යි. 66යි සැන්ඩෝ මල්ලි. 66යි සැන්ඩෝ මල්ලි. රුපියල් 66000යි. ලස්සන ටෙඩි බෙයාට රුපියල් 66000යි අපේ ඇඹිලිපිටියේ සැන්ඩෝ වැඩකාරයා මල්ලි බහලා ඉන්නවා විජේරත්න අයියත් එක්ක. වගේම තවත් ඉන්නවා ගොඩක් දෙනා මේකට මුල ඉඳලම සිය දායකත්වයේ දක්වපු රංජනියක් කළා හිටියා. අපේ අවිෂ්ඨද ඊළඟ නම් මතක නැහැ. ගොඩක් කට්ටිය හිටියා. ඒ අතරින් සැන්ඩෝ මල්ලි. දැන් සැන්ඩෝ මල්ලිට තියෙන්නේ මේ සැන්ඩෝ වසබොන්නේම නෑනේ. මට හෙට වැඩක් නැහැ. මට කවියක් එක්කනේ හෙට එන්න වෙන්නේ නැහැ. ඔව්. හෙට මම ඉස්කෝලේ. අනේ මේ ඔව් සැන්ඩෝ අනිත් මූ මගේ ඇවිල්ලා ගමේ ගා. ඒකනේ. ඌ දැන් හැමතැනම කියන්නේ. පැහැදිලි ඉල්ලීමක් කරන්නම් මේක පන්සලේ විහාරස්ථානයේ වෙනුවෙන් කරන පුංචි වැඩක්. කවුරුවත් හිතමනාප කරගන්නව නම් මේ තරගෙට නේද? එන්ටර් වෙන්න එපා. මොකද අපිට මේ අතරම දුකයි. මොකද එහෙම ඒකොල්ලෝගේ හිත අමනාප වෙනවා නා. සැන්ඩෝ යන ගමනේ සොන්නස සතුට දැනි අටපිරි කරක් විකුණ මුහාමුදුරුවනේ. උඹ මිනිහෙක් වටිනාතම ඉහළ ගනේ සංසාරයේ නුඹේ පින්කඳ දෙගුණ ගුණේ. 60යි දෑවරයි සැන්ඩෝ නේ දැන් ඉන්නේ. සැන්ඩෝ ඉන්නේ 66000යි දෑවරයි. 66000යි වරයි දෙකයි ආවරක් ඉවරයි දෑවරක් ඉවරයි. 5000න් වැඩි කරනවලු. අම්මට සිරි මන් දන්නේ. කවුද අපේ? විජේරත්න මහත්මයා. විජේරත්න මහත්තයා රුපියල් 5000න් වැඩි කරනවා. රුපියල් 5000න් වැඩි කරනවා. රුපියල් 5000න් වැඩි කරනකොට රුපියල් දැන් ලංසෝ කියද? 71000යි. දෑවරයි රුපියල් 71000යි. වරයි. ආවර දෙකක් ඉවරයි. දෑවර දෙකක් ඉවරයි. දැන් බොහොම ඊටම ආසන්නයි වෙන්න ඕනි අපේ මේ අවසාන ජයග්‍රාහකයා. ජයග්‍රාහිකාව තෝරන්නේ වටිනා කියන සුබ නිමේෂයක. දැන් කවුද බලමු? එලාම් එක අපේ හාමුදුරුවනේ
දැන්මදි මේ දැන්මදි කියලා අපි හිතනවා. මම හිතනවා. මට හිතෙනවා. රුපියල් දැන් කියන්න මට ලංසුව. මට කියන්නේ දැන් 71යි කාටද? විජේරත්නව ලියා ගන්න පැහැදිලිව රුපියල් 71000යි විජේරත්න මහත්මයාට ලස්සන ටෙඩි බෙයා රුපියල් 71000යි 71000යි අපේ සැන්ඩෝ මල්ලි නැවතෙනවා. මොකද කියන්නේ දැන් 5000 වැඩි වෙන්නේ මන් දන්නේ ඕගොල්ලෝ කියන දේවල් හොඳේ. මේ සැන්ඩෝ මල්ලිත් එක්ක විජේරත්න අයියත් එක්ක තව තවත් අයත් එක්ක පන්සලේ හරි පින්කමක් රුපියල් දැන් 5000ව දාන්නේ මට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝම හදාගත්ත දේවල්. රුපියල් සැන්ඩෝට කලින් කට්ටිය පොඩ්ඩක් පස්සට වෙලා සහයෝගය දෙමු. මේ කට්ටිය පොඩ්ඩක් පස්සට වෙලා ලංසුව තියෙන කෙනා විතරක් එන්න ඉස්සරහට. ගොඩක් එන්න සල්ලිත් එක්ක වැඩේ යන්නේ. මේ කලු මල්ලි පොඩ්ඩක් කට්ටිය පස්සට කරමු. ඔබතුමාලා සංවිධායකලා වශයෙන් ඒ කියන්නේ ලංසු තියන අය විතරක් ලං වෙමු නේද? එහෙම හොඳයිනේ. හොඳයි. ඔව් ලංසු තියන අය විතරක් ලං වෙන්න. ඔය මොකද දන්නවද? ඒගොල්ලෝ ගොඩක් සල්ලි වියපෑදම් කරනවානේ මේ තරගේ දිනන්න. ඒගාමේ කාගාවේ දෙන්නේ. මෙන්න මේක තමයි. ඒගාමේ මේ ළඟින් තියාගන්න. ඒක තමයි. අපි තියාගෙන හරියම කරන්නේ අනිකට ඇවිල්ලා. ඔව්. මේක කවුරු සල්ලි පරාලයි. ඔව් කලබල කරන්නත් එපා. පන්සලේ වැඩේ ලස්සනට යමු ඈ. ඔව් ලස්සනට වෙනවා. හරියට කරන්න. ඔක්කොම අයින් වෙලා දැන් ලංසු තියන අය විතරක් ලං වෙනවා. ලංස තියන කට්ටිය කිසි වෙන්න ගැටලුවක් නැහැ. අනිත් අය පොඩ්ඩක් දුරට වෙලා බලائیں මොකක්ද දන්නවද? ඔව් වෙන්නේ මොකක්ද කියලා. එහෙම හොඳයිනේ. එහෙම හොඳයි. හරි සැන්ඩෝ එයිද විජේරත්න අයියා ගයිද රුපියල් කීයද ලංසු ආගන්න? 81000යි. මේ අනිත් එක තමයි අපේ අයියේ මේ. ඔව්. අනිත් එක තමයි හාමුදුරන්ගේ ෆෝන් එක මේ හොඳේ. මගේ හාමුදුරන්ගේ ෆෝන් එක මගේ ළඟ තියෙන්නේ. ඔව් කිසිම වෙලක් එහෙම නැහැ. වෙලාවක වැදුනොත් මම මැල්ලුවා. එළාම වතුරේ ගන්න. ඔව්. නෑ කාටවත් අසාධාරණයක් නෙවෙයි. 81යි රුපියල් 81000යි ලස්සන ටෙඩි බෙයා විජේරත්නද සැන්ඩෝ මල්ලිද මට කියන්න විජේරත්න අයියද විජේරත්න අයියට 81000යි අට්ටිලාව්වේ කවියක් කිව්වේ නැහැ නේද විජේරත්න අයියට වැඩක් නැහැ. එතකොට ඒ කවිය කියන අතර එළාම්බක වදී වගේ. කවි දැන් ඔන්න මෙන්න මට සතුටුයිනේ දැක්කම විජයගේ මුණත් මුහුණට පරාදයි පායන සඳ පානත් සුළු පටු නොමැත විජය අයියා දෙන ගානත් ඔහු ළඟ මැණික් කැට වෙනු ඇත කිරිවානත් ඔහු ළඟ මැණික් කැට වෙනු ඇත කිරිවානත් සැන්ඩෝ එනවා සැන්ඩෝ මල්ලි එනවා සැන්ඩෝ මල්ලිට කීයද රුපියල් 86000යි සැන්ඩෝ මල්ලිට 91යි කියනවා විජේරත්න සැන්ඩෝ 80 රුපියල් දැන් කියන ගණන්සෝ පැහැදිලිව කියන කාගේද කීයද කාගේද 96000යි සැන්ඩෝට 96000යි රුපියල් 90000යි ලස්සන ටෙඩි බෙයාර් සැන්ඩෝට
තාම බන්දා කොයින්ද ඉන්නේ දැන් ලස්සන ටෙඩි බෙයාගේ තරඟය ලස්සන ටෙඩි බෙයාගේ තරඟය විජේරත්න අයියත් ඒ වගේම සැන්ඩෝත් අතර තමයි මේ වෙලාවේ දෝලනය වන්නේ මේ දෙතනාගෙන් එක්ලාස 100 වෙනකෝ මේ මට කියන්න පැහැදිලිව කියන්න 100 වෙන්න බෑ එක්ලාස ඉන්නකෝ අපි කියන්නේ 1,1000යි විජේරත්න අයියා දැන් සැන්ඩ 5000 දුන්නාම 1,06,000යි ඉස්කෝලේ ගියාද එක්ලාස 6000යි එක්ලාස 6000යි කාටද දෑවරයි සැන්ඩෝට ඇමරිකේ සැන්ඩෝ මල්ලිට එක්ලාස 6000යි ලස්සන ටෙඩි බෙයා එක්ලාස 6000යි මේක තමයි විහාරගල පුරාණ රජ මහා විහාරස්ථානයේ වෙනස ඒ දීප්තිමත් තුරන් රාජා අභියස සැන්ඩෝ ඉන්නවා විජේරත්න අයියා ඉන්නවා රංජනීල ඉන්නවා තවත් අය ඉන්නවා ලස්සන තරගයක වදිනවා ඉක්මන විජේරත්න අයියා තව 5000කින් මං කියන්නම් ගාන 111යි හොඳයි එලාම් එක ගැන අවධානයෙන් ඉන්න එලාම් එකට බොහොම කිට්ටුයි කියලා අපේ ආමුදුරෝ කියනවා ඔව් විදුලියක් ගාමු එතකන් අපේ ආමුදුරනේ බලන්න එලාම් එක දැන් කිට්ටු නම් පොඩක් බලන්න මං එතකන් පොඩි විදුලියක් ගහන්න කුරේ පොඩි චෝටි මෙහෙම දෙයක් තියෙනවා පොඩෙන් ප්‍රශ්නයක් නොවීම හැමදේම ඉවර වෙන්න ඕනේ දැන් පොඩි වෙලාවක් තියෙනවා